ගෝවන් අපි සරසව එන්ටර්ප්‍රයිස් කිරිඳි වැල අලුතෙන්ම මේ චීන සිට අලුත්ම තොග ලැබුණා අපිට. ඒ නිසා මේ තමුන්නාන්සලට මේ පොඩ්ඩක් පෙන්වන්න ඕන කියලා හිතුණා අලුතෙන්ම ආපු තොග. මෙන්න මේ සිස්ටම් පිටින් සෙට් එක අලුතෙන්ම ආවා. මේක අපිට දැන් මේකේ තියෙනවා උස්ස දෙකකින්. මිලිමීටර කීයකට? 27 සෙන්ටිමීටර 24 28. 24යි 28යි. මෙන්න මේ උස පිටේ තියෙන්නේ 24යි 28යි. ඒ කියන්නේ සමහර පරණ බාත්රූම් වල මේ උසට ඕන සිස්ටම් එකේ. අලුත් මේ මිටියට ඕන. ඒ දෙකම ගොඩක් ආව තොග පිටින් ආවා. මේක සාමාන්‍යයෙන් කඩේ රුපියල් 2000ට වගේ විකුණන්නේ. අපිට මේක රුපියල් 980ට වගේ දෙන්න පුළුවන්. එතකොට ඒ වගේම අපි මේ ආරාධනා කරනවා අපේ අඩහිමියන්ට මේ වගේ අයිටම් ගොඩක් තියෙන හින්දා මේ ඔක්කොම තොග වශයෙන් දෙනවා. දැන් මේ අපි කියන මිල නෙමෙයි ඊට වැඩි 10ක් 15ක් 20ක් අඩු කරන්න පුළුවන් අයිටම් තියෙනවා. එතකොට මේ සිස්ටම් මේ මොකද්ද මේකට කියන්නේ? සිංක් වේස්ට් එක. සිංක් වේස්ට් ආව අලුතෙන් මේක සුදු යකඩ. හුඟක් ඒවා එන්නේ යකඩ. මේක ඇනෙත් සුදු යකඩ. ඒ නිසා මේක ටිකක් හොඳ තත්ත්වය තියෙනවා. මේවා කඩහිමියන්ට එහෙමනම් ගොඩක් යයි මේක 137ක් වගේ වෙන්නේ. මේකට 110 ඉඳන් 120 විතර වෙනකන් වට්ටම් දෙන්න පුළුවන්. ඊට පස්සේ අපි අලුතෙන්ම කල්පනා කළා බාත්රූම් වලට සම්බන්ධව දැන් ගොඩාක් ප්‍රශ්න තියෙන හැමතැනම ලොකු ගණන් වලින් බාත්රූම් සෙට් විකුණන්නේ. ඒ හින්දා බාත්රූම් සෙට් එක ඊළඟ මේ තොගේ එනවා අපිට. එතකන් අපි එනවා මේ ඇසසරි සෙට් වගේක්. මේ බාත්රූම් එකේ හැමතිස්සෙම ඇසසරි සෙට් එකට හරි ප්‍රශ්නයක් නැති ලොකු මුදලක් වියදම් කරන්න එපා. මේකේ ක්‍රිස්ටල් එහෙක නෙවෙයි සුදු එහෙක නෙවෙයි දෙකෙන්ම ආවා. මේක මේ කඩේනියටත් හොඳයි. මේක 3500ක් විතර වෙන්නේ. මේකේ තියෙන ටවල් රැක් දෙකක් තියෙනවා. සබන් දාන්න තියෙනවා, ටූත් පේස්ට් දාන්න වෙනම තියෙනවා. සෝප් රේක දාන්න වෙනම තියෙනවා. ඒ වගේ කැලි ටික ඔක්කොම තියෙනවා. එතකොට ඊට පස්සේ අපි වතුර වල සම්බන්ධව ගෙනාවා. මේක මේ 3500ක් වගේ වෙන්නේ මේකේ මිල. නමුත් මේක 3500ට වඩා මේ දෙන්න පුළුවන් උගක් තැන් වලට මේක ගොඩක් වටින එකක්. මේක කඩේනියන්ටත් වටිනවා අපිට ගොඩක් තොග තියෙන හින්දා මේ ටික දීලා ඉවර කරන්න උවමනාව තියෙනවා. ඒ නිසා තමුන්නාන්සල්ලා පුළුවන් නම් අපිට කතා කරන්න. එතකොට මේ බිඩේ ෂවර්. බිඩේ ෂවර් ඉතින් අඩු මුලකට ආවා. රුපියල් 750ක් වගේ. මේක විකුණන්නේ 1750 කඩේක. මේක 750ක් වගේ අඩු මුදලකට ආවා. ඒ නිසා මේකේ තොග අවසන් කරන්න ඕන නම් මම හිතන්නේ ආයිත් පාරක් අපිට ගෙද ගන්න ඕන නිසා බඩු ඉක්මනින් ඉවර කරන්න කල්පනාවක් තියෙනවා. හින්දා අපි මේකට කල්පනා කළා වැඩි ඩිස්කවුන්ට් එකක් දෙන්න. එතකොට බාත්රූම් වල හැමතිස්සෙම ප්‍රශ්නයක් මේ ටැප් එක. මේ ටැප් එක කැඩෙනවා ආරෝමය වෙන ඉඳන් පොඩි හොඳ මොඩලයක් අල්ලලා ගෙනාවා. මේක ඔක්කොම රිපෙයාර් කරන්න උවමනා කරන සියලුම උපාංගත් අපි ළඟ තියෙනවා. එතකොට මේක ඇවිල්ලා ටැප් එක ඒකට අදාළව යනෝනේ බාත්රූම් එකට අපිට සිංක් ටැප් එකක් මෙන්න මේක මේ. ඉතින් හොඳ තත්ත්වය තියෙනවා. හාෆ් ටර්න් මේකට අවශ්‍ය කරන රබර් කෑලි හිම අපි ගෙනහලා තියෙනවා ගොඩක්. ඒ නිසා මේකේ පාඩුවක් වෙන්නේ මේක කීයද වෙන්නේ? මේක සුළු ගාණක් ඇත්තේ. 1660 පයි මේවා සාමාන්‍ය 3500ට වගේ ওই තිහාරිය වගේ තැන් වල විකිනෙන්නේ. ඒ නිසා අපි මේ කල්පනා කළා මේ ටිකක් අඩුවට බොට්ටි ගේන්න ඕන නිසා තමුන්නාන්සල් දෙන්න. එතකොට අපිට ඒකට බාත්රූම් එකට යනවනේ. කන්සීල් ටැප් එක ඕන ඇන්ගල් වෑල් එකක් ගෙනාවා. ඒක ඔක්කොම එකම මොඩල් එකකින් ගෙනාවා. ඇන්ගල් ටැප් එකට 1000 ගාණයි වෙන්නේ. එතකොට ඊට පස්සේ මේක තියෙන්නේ මොනවද බලන්න පුතා. මේක තමයි කන්සීල් වෑල්. ඒ කියන්නේ අන්ඩර් වෝල් ටැප් කියලා අපි කියන්නේ ගොඩක් බාසුන් හැල. ඒ සෙට් එකම ගෙනාවා. ඒකත් රුපියල් 2400ක් වෙන්නේ මේ පම්ල එකක් ආවත් වෙනවා මේක 7000 8000ක් විතර වෙනවා. ඒ හින්දා බාත්රූම් වලට සම්බන්ධව තියෙන සෙට් ටික ඔක්කොම ගෙනාවා. එතකොට බාත්රූම් වලට සම්බන්ධයි මෙන්න මේ සුදු යකඩ ඇන සෙට් එක. මේක තනි සුදු යකඩ. මේක කොමඩ් සෙට් එකට මේක සිස්ටම් සෙට් එකට. එතකොට සිංක් එකට මේක බාත්රූම් සිංක් එකට. එතකොට මේ සුදු යකඩ නිසා ඊටම හොඳ තත්ත්වය තියෙනවා. ඊට අඩු මිලක් 390යි. මේ ලොකු ඇන සෙට් එක 390යි. පොඩි එක 320යි. ඒ වගේ විලකට දෙන්න පුළුවන්. මේවා ඇත්තටම හොඳ තත්ත්වයක ගෙනාවේ අපි මේ කඩින් අලෙවිටකොට ලොකු ප්‍රශ්න එනවනේ මේවා මලකට කෑවා කියලා. ඒ නිසාමයි මම මේක ගෙනාවේ. එතකොට අපිට මේ බාත්රූම් වලට උමනා කරන බඩු වලින් තව තියෙනවා මොනවද? මේක තමයි ෆ්ලෙක්සිබල් හෝස් එක. මොකද්ද? මේ සිස්ටම් සිංක් එක යටින් වතුර යවන්නයි ගොඩක් ඒවට පාවිච්චි කරන මේකේ තියෙනවා සයිසස් දෙකක්. දෙකම මේකේ තියෙනවා. එකයි කාල සහ එකමාර. දැන් මෙන්න මේ බාත්රූම් වලට පාවිච්චි කරන එකමාර නෙමෙයි මේක එකයි කාල. මේක මොකටද යන්නේ? සෙරමික් සිංක් එකට. ඒකට හයි කරන්න පුළුවන් මේකේ මේ සයිස් එකට මේක තියෙනවා. එතකොට අපිට normal අර සිංක් වේස්ට් එක මම පෙන්නුවේ. සිංක් වේස්ට් කියලා පාමින්නේ. මේකේ තියෙන සයිස් එකමාර. එතකොට මේ දෙකටම මේක යූස් කරන්න පුළුවන් විදිහට ගෙනාවේ. ඒ නිසා හරි වටිනවා ඒක. මේක ගොඩක් වික් කරන්න පුළුවන්. ඕන විදිහකට ඇද කරන්න, නම අnder කරන්න. මෙතෙන්දී එකයි කාලේ එකමාර ගෑලි දෙකම මේකේ තියෙනවා. දැන් මේක ඇවිල්ලා එකමාර. මේක අනිත් කෑල්ල ගත්තාම එකයි කාල. මේක මෙතෙන් ලයි කරාම එකයි කාල. ඉතින් ඒක මේක වටිනවා. ඒ නිසා මම මේක ඊළඟ පාර ගොඩක් අයට උමනා වෙනවා මේ පොඩි ප්‍රශ්න තියෙනවනේ මේ බට ගහපුවාම කපන් ආයි නරක් වුණාම කපන්න ඕන. ඒක වෙන්නේ නැහැ. ඊට පස්සේ බාත්රූම් එකේ උමනා කරන සීට් කවර් ගෙනාවා. සීට් කවර් මේක සාමාන්‍යයෙන් කඩේ 2500ක් 2250ක් වෙන්නේ.
මේක 1550ට දෙන්න පුළුවන්. මේක තොග ගන්නවා නම් ලොකු ඩිස්කවුන්ට් එකක් දෙනවා. කෑලි 10කට වඩා ගන්නවා නම් ඒත් දෙනවා. 110 ඉඳලා 120 දක්වා වට්ටම් දෙනවා. ඊට පස්සේ අපිට ආයෙත් ඕන වෙනවා මේකට බාත්රූම් එකට ගෙනාවා නිකල් වලින් බිඩේ ෂවර් එකක්. ඒකත් ඇත්තටම ලාභයි. ඒක මේ සාමාන්‍ය 1250ක් වගේ මුදලකට දෙන්න පුළුවන්. මේක කඩහිමියෝ කතා කරන්න මේ මොනවා හරි වෙළඳාමක් කරන මහත්තුරු ඉන්නවා නම් වෑන් සේල් යනවා නම් කතා කරන්න මේක තොග ගොඩක් තියෙනවා. මේක 110 ඉඳන් 120 දක්වා දෙනවා. කෑලි 10ක් ගත්තා 110ක් නම් අනිවාර්යෙන් දෙනවා. ඒක ඒ හින්දා මම මේ තමුන්නාන්සට ආරාධනා කරනවා අපි මේ බොට් ටිකක් ගන්න එන්න කියලා. එතකොට මේ ෆ්ලෙක්සිබල් හෝස් එක මේක ඕන නම් හොට් වේට් ලයින් එකට දාන්න පුළුවන්. නෝමල් ලයින් එකට දාන්න පුළුවන්. විදේශ අවරක සවුත් වෙලා නම් මේ නිකල් බටේ දා ගන්න පුළුවන් විදිහට හදලා තියෙනවා. මේක 650 නේද? 650 වගේ මුදල් දෙන්න පුළුවන්. ඒකටත් වට්ටම් දෙනවා. තමුන්නාන්සලට වැඩිපුර ගන්න තිබුණොත් මේක මම පෙන්නුවනේ මික්සිං පේස්ට් එක. මේක සෙරමික් එකට එන්නේ. මේක ගන්න පොඩ්ඩක් කියමුද? මේක රුපියල් 1000කට 1100කට වගේ ගන්න පුළුවන්. මේකත් කන් සුදු යකඩ. ඊට පස්සේ මේ බිඩේ ෂවර් කෑලි ගෙනාවා. මේක හැමතිස්සෙම ප්‍රශ්නයක් තියෙනවානේ බිඩේ ගොඩක් අයට සවුත් වෙනවා ෆ්ලෙක්සිබල් හෝස් එක තියෙනවා කෑලි නරකයි. ඒ හින්දා මේ ටිකක් හොද එකක් ගෙනාවා. මේක සාමාන්‍යයෙන් 650 කඩේ විකුණන්නේ රුපියල් 250යි. ඊට පස්සේ මේක අපි ගෙනාවා බාත්රූම් එකේ වොෂින් මැෂින් එකට අවශ්‍ය කරන බාටි. වොෂින් මැෂින් එකට ඕන මේ නිතරම නරක වෙනවා. මේවල් ගොඩ ලොක හරි ගණන් වලට කඩවල විකුණන්නේ නම් 200 ගණන් නේද? 250ක් වගේ සුළු මුදලයි වෙන්නේ මේකත් 250කට ගන්න බෑ කොහෙවත්. මේවා තොක වශයෙන් ගන්නවා තව අඩු කරනවා. මම අපි ආරාධනා කරනවා අපි ඔය කින්දල කඩවල වල ඉන්න හිමියන්ටත් කතා කරනවා මේවා දෙන්න කියලා. මොකද අපි ඒගොල්ලෝ හිතනවා සමහරවිට අපි විසඳ ගන්න දෙන ගන්නට දෙනවා කියලා අපි කඩේ විකුණන්නේ නැහැ මිලට තොක වශයෙන් දෙනකොට දෙනවා. එතකොට මේ ටැප් එකක් ගෙනාවා සෝන් ටැප් එකක්. මේක 730යි නේද? 730ක් වගේ සුළු මුදල දෙන්න පුළුවන්. ඒකට අදාළව ෂෝට් එකක් ගෙනාවා. මෙන්න මේක. මේකත් 700 ගණනක් වෙන්නේ. 650කට වගේ දෙන්න පුළුවන්. ඒක තව එකක් ගෙනාවා. ටැප් නම් ගොඩක් ආවා. මෙන්න මේක මේක half turn නෙමෙයි මේක full turn එකක්. පෙලක් අය half turn වලට කැමති පෙලක් අය full turn වලට කැමති. මේක 495ක් වගේ මුදලට දෙන්න පුළුවන්. තොග ගන්න ඕන නම් අපි මේකට තව 10 ඉඳන් 120 දක්වා වට්ටම් දෙනවා. එතකොට ආයිත් මොනවද එතකොට අපි ආයිත් බලුව කල්පනා කරලා මේ කුස්සිය ගැන සම්බන්ධව කුස්සියට මොනවා හරි අපේ අම්මලා දෝ කරන්න ඕන විදිය ගෙනල්ලා හොඳ පට්ටියක් ගෙනාවා. කීපාරක් මේක ආවම මතකයි. මෙන්න මේ ෆ්ලෙක්සිබල් ටැප් එක. සෝන් ටැප් එක. මේක දැන් සමහරවිට ගෙවල් වල මේ කුස්සිය තියෙන්නේ මේකට විතරයි ටැප් එක. වතුර ටිකක් ගන්න ක්‍රමයක් නැහැ. අපිට පුළුවන් මේක සිංක් එකෙන් එළියට ඇදලා වතුර බාල්දියකට මේක වතුර ටික ගන්න. අනික මේකේ මේ ස්විච් එකක් තියෙනවා. එකක් තනි කෙලින් මේ බෝතලයකට වතුර පුරවන්න වගේ පුළුවන්. අනිත් එක ස්ප්‍රේ වෙලා මේකෙන් එනවා ලස්සනට. ඒ නිසා මේක වටිනාකමක් තියෙනවා. අර වගේ කුස්සියේ තියෙන ප්‍රශ්න වලට විසඳුමක් තියෙනවා මේකෙන්. ඉතින් මේක පොඩි ගාණක් වෙන්නේ රුපියල් 2000ක් වෙන්නෙත් නෑ මේ වටේ මේක. ඇවිල්ලා ගන්න තොග දෙනවා නම් 10 ගාණ වැඩිපුර ගන්නවා නම් 10ක් හෝ 20ක් දෙනවා. ඊට පස්සේ කීපාරක් අපි ගෙනාව මේකට පන්නන්න බැරුව සමහරට හුඟක් අය දැකලා නැති වෙයි. අර විදියෙන් ෆ්ලෙක්සිබල් එකක්. ඒක yellow වලින් තියෙන්නේ. අපි ගාලවල බලමු නැත්නම් මේ තේමම කියන්නේ නැහැ. ඒක වම දාගන්න තමයි. මෙන්න මේක. දැන් ඉස්සෙල්ලා පෙන්නපු ටැප් එකේ තියෙන්නේ මෙතන නිකල්. මේ ටික ඔක්කොම නිකල්. පෙලක් අය කැමති එකට. මේකේ මේ නිකල් ආවට මෙතන තියෙන්නේ මේ ටැප් එකටම පිට කරලා ස්ටොප් එක. ඒකත් half turn. ඒකත් අර විදිහටම තියෙනවා. ඒකත් ඇදලා ගන්න පුළුවන් එළියට. ඕනනම් මේ කුස්සියේ අවස්ථාවක් ඇති වුණොත් ඉතින් ඒව ටික හරි වටිනවා. මේවා තොග වශයෙන් ගන්නව නම් එන්න අපි මේ ලොකු ගොඩක් කඩහිම ගැන කල්පනා කරලා තොග වශයෙන් දෙන්න තීරණය කළා. අනිත් එක අපිට ආයි බඩු දෙන්න යන්න ඕන. මේ ඒ නිසා මේක ඉවර කරන්න මොනවාක් තියෙනවා. ඊට පස්සේ ආයි තව ටැප් එකක් ආව නේද? තව ටැප් එකක් කියන්නේ කුස්සියේ ප්‍රශ්නේ තමයි විසඳන්න මේ කල්පනා කළේ. මෙන්න මේක. මේක ඉතින් සාමාන්‍යයෙන් දැක්කම දන්නවා ගොඩක් අය. මේවා මාකට් එකේ තියෙනවා. ඒ වුණාට මේක ගොඩක් මිල අඩුයි. මේක අපිට මේ පාර ගොඩක් අඩු මිලකට දෙන්න පුළුවන්. මේක මම හිතන්නේ 1720කට වගේ දෙන්න පුළුවන්. කඩහිමියන්ට මේක අපි 110 ඉඳන් 120 දක්වා වට්ටම් දෙනවා. එතකොට තවත් ආවා. මේක කියුණා නේද? හරි. ඒ ටැප් එක කියුණා. ඊට පස්සේ අපිට මෙන්න මේ අයිටම් එක. මේක මම හිතන්නේ ඔයගොල්ලෝ දන්නවා. මේ මොකක්ද දන්නවද? මේ ප්‍රෙෂර් වොෂර් මැෂින් එක කියන්නේ මොනවද? වාහන හොදන්න ගන්න මැෂින් එකේ හැම තිස්සෙම කැටන එකක් තමයි මෙන්න මේ වතුර ඉන් කරන එක. මේක මෙතනින් කඩලා යනවා. ඉතින් මේකට විසඳුමක් තියෙන හින්දා මම මේ කල්පනා කළා. එහෙදිම කල්පනා කළා මේක තමයි මෙතෙන්ද වැටෙන්නේ. මේම ලොක් වෙන්නේ. මේකට තමයි රබර් හෝස් එක ගහලා රද කරන්නේ. මේක දන්නවා මම මේ කියනකොටම තමුන්නාසල මේ වාචික නියම දන්නවා. මේක කැඩෙනවා. ඒ වුණාට මේකට විසඳුමක් ගෙනාව පොඩි අඩු මිලකට දෙන්න. මේකත් සාමාන්‍ය 150යි. මේ කඩේ 650යි 450යි. මේකත් 150ට දෙන්න පුළුවන්. මේකත් 150යි. රුපියල් 300 මේ ප්‍රශ්න විදගත්තේ ගොඩක් අයට මේක කඩනහම හෝස් එකට ගහන්න බැරුව හරියට ලත වෙනවා. ඒ හින්දා මේ කඩහිමියන්ටත් මේක වටිනවා. මේ තොග වශයෙන් අරන් ගිහලා මේ ගන්නට 110කුත් දෙනවනේ අපි. ඒ නිසා මේ බලමු තව එකක් ගන්නවා මේක ඕන වෙන්නේ අපිට වතුර මෝටරේට ෆ්ලෝටර් ස්විච් එක. එතකොට මේක වතුර ටැංකිය එක ෆ්ලෝටර් ස්විච් එක. මේක තමයි මේ ෆ්ලෝටර් ස්විච් එක කියන්නේ.
මේකෙන් මෝටර් ඔෆ් කරගන්න පුළුවන් වතුර පිරෙනකොට දන්නේම නැතුව. මේක ස්විච් එක වැඩ කරනවා. මේකේ තමයි අර දුර ප්‍රමාණය හදාගන්න තියෙන්නේ. මේක ඩ්‍රින්ක් වල වයර් එක. මම දන්නෝනේ මේක කියනකොට දන්නවා. මේකෙන් තමයි හදාගන්නේ. ඒතකොට මේක 875ක් වයින් මේක සාමාන්‍ය 2750යි කඩේ විකුණන්නේ. මේ වගේ තව බඩු වර්ගයක් තියෙනවා. දැන් ඊළඟ මම මේ තව වීඩියෝ එකකින් ඇවිල්ලා මේ ඉතුරු බඩු ටික පෙන්නන්න. දැනට මේ ටික බලමු. 10ට වැඩි ගන්නවා නම් 110 ඉඳන් 120 දක්වා වට්ටම් දෙනවා. කඩවලටත් දෙනවා. මේ අපි වෙනදාම් කරන මහත්තුරු ඉන්නවා රෙප් මහත්තුරු. එයාලට පුළුවන් නම් මේක එන්න කියලා මම ආරාධනා කරනවා. මේ ඊළඟ බඩු ටික පෙන්නන්න ඊගාවට. දැනට මේක බලන්නකෝ.